අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නැතිව අපිට මේ සමාජයේ අපි බලාපොරොත්තු වෙන තැනට අරන් යන්න බෑ. ජනතාව අධ්‍යාත්මිකව සවිඥානිකව පෝෂණය කරන්න බෑ අපිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි බලාපොරොත්තු වෙන දේ අරන් යන්න නැතුව. ඒකේ මූලික පියවර තමයි අපි දැන් මේ තියලා තියෙන්නේ. ඒකට විරුද්ධව නැගෙන චෝදනා තමයි උද්ඝෝෂණ ගණන් ගන්න දෙයක් නැහැ. ඔහොම ඉන්න කියන්නේ උද්ඝෝෂණේ උපවාස කරන්න කියන්නේ. බලන්න ඔය දාලා තියෙන සමාජ මාධ්‍ය ජාල YouTube වල කමෙන්ට්ස් ටික බලන්න මොකක්ද දාලා තියෙන්නේ කියලා. සත්‍යාග්‍රහයක් කියපුවම කියන්නේ නෑ සත්‍යාග්‍රහයක් කරන්න එපා ඔබතුමා උපවාසයක් කරන්න කියලා. මිනිසුන්ගේ ආදරේ තේරෙනවා. රයිට්. ඒ නිසා ඒවට සැලෙන්නේ නෑ. අපි මේ ඕන යෝජනාවක් චෝදනාවක් අසාධනීය විවේචන ඕන එකක් අපි බාර ගන්නවා. ඒවා අපි එකතු කර ගන්නවා. අපි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අපි හැදෙන්න ඕන. අපි කවදාවත් ඔස්තාලා නෙවෙයි බයිබල් නැහැ. ත්‍රිපිටක නෙවෙයි අපි මේ ගේන්න යන්නේ. බයිබල් නෙවෙයි අපි ගේන්න යන්නේ. මේ හැම වෙලේම වෙනස් වෙනවා. දැන් අවුරුදු ගානක් කලින් තිබ්බ අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නැති හින්දා තමයි අපි අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගෙනාවේ. මේකත් අවුරුදු දෙකක් තුනක් වෙනවා අපි යාවත් කාලේ වෙන්න ඕන. එහෙම තමයි අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නේ. ඉතින් මේක අපි ඒවට විවෘතයි. හැබැයි මේ වගේ ඩිස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් වලට අපි කිසිසේත් නැවෙන්නේ නැහැ. මේ ප්‍රතිසංස්කරණ අපි බලාපොරොත්තු වෙන විදිහට කරනවා. සමාජය යාවත් කාලේ කරන්න දියුණු දරුවෙක් එළියට එන්න හැමතැනම ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙලින් හිට ගන්න පුළුවන් තමන්ගෙත් එක්ක සමාන විට වෙන්න පුළුවන් වෛද්‍ය අපි දැන් හිතනවා සාමාන්‍ය වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වුණොත් අපි හිතනවා මේ සිස්ටම් එකේ ඌ පොරක් කියලා. ඒ කියන්නේ ඌ අධ්‍යාපනය හොඳටම ගත්තා කියලා. හැබැයි ඔයගොල්ලෝ දන්න පෞගේ මාධ්‍යවල එළියට ආවා. ඒ ඉන්න මෙඩිකල් ෆැකල්ටි ඉන්න ළමයාත් තමන්ගේ සුරතලා නැති වුණාට පස්සේ බෙල්ල වැලදා ගන්නවා. මොකද්ද මේ වෙන්නේ? කැම්පස් එකේ ඉන්න දරුවා තමන්ගේ ප්‍රේම සම්බන්ධයෙන් මිදුණට පස්සේ තමන්ගේ පෙම්වතියට හිටපු පෙම්වතියට බියෙන් ඇල්ල මරනවා. අපි අවුලක් දකින්නේ නැද්ද? පැහැදිලි අවුලක් තියෙනවා. අපි පූර්ණ මිනිස්සෙක් නෙවෙයි මේ අධ්‍යාපන රටාවෙන් අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එන්නේ. එහෙනම් අපි මේක ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒක හැමෝම පිළිගන්නවා. හැබැයි ප්‍රතිසංස්කරණය බයයි. මොකද මේක වුණොත් අපි ඒ නිර්මාණය වෙන දරුවා නිර්මාණය වෙන පෞරුෂය තුල මේගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම ඉදිරියට යන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඡන්දදායකය තමයි ගැලවෙන්නේ. රයිට්? ඔය විපක්ෂය උතනින් ඔය වගේ විපක්ෂයක් බිහි වෙන්නේ නැහැ. ඔය වගේ විපක්ෂයක් බිහි වෙන්නේ නැහැ. ඔය වගේ ඡන්දදායකයෙක් ඒගොල්ලෝ හදාගන්න බැරි වෙනවා. ඒකට බය වෙලා තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට චෝදනා වෙල්ල වෙන්නේ. ඒ සියල්ල අපි ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතිසංස්කරණ අපි බලාපොරොත්තු වෙන සාධනීය කාරණා අපි එකතු කරලා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. ඒක අපි ගැටලුව පිළිඅරගෙන තියෙනවා. එක තැනක මොඩියුල ගානක එක මොඩියුල් එකක් එකතු වෙලා තියෙනවා. හැබැයි ඒක දාපු එක්කනා කියන්නේ මේක දන්නේ නැතුව කියන්නේ එකක් ටයිප් කරනකොට දැම්මයි කියලා. නමුත් ඒ පරීක්ෂණ යනවා. අපි අතාරින්නේ නැහැ. දැන් ඒක කුමන්ත්‍රණකාරීව කරාද කියන එක අපි හොයලා බලනවා. මොකද ඒක අගමැතිතුමිය හැම මොඩියුල් එකම තියෙන එකම කීව ඉන්නව නෙවෙයිනේ. නමුත් ඒක එකතු කිරීමේදී යම්කිසි අඩුපාඩුවක් වෙලා දිනවා අපි ඒක පිළිගත්තා. ඒක අයින් කරා. ඒ පොත් ටික සීල් කරා. නමුත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා අපි පිළිගත්තා. ඒක අයින් කරා. නමුත් මේ ගේන චෝදනා ඒවා නෙවෙයි. සම්පූර්ණ සමස්ත දේ ඇතුළත තියෙන පොඩි කෑල්ලක් අල්ලගෙන ගේන චෝදනාවක් තමයි තියෙන්නේ. ඒක හැමෝටම තේරෙනවා. අපි හිතනවා ජනතාව දන්නවා, ගරුතර සංඝරත්නය අපි දන්නවා, පූජක පක්ෂය දන්නවා. මේක තේරෙනවා. මේකට බය තියෙන්නේ. ඒකයි අපි මේකට මේ විරුද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් අගමැතිතුමේ අධ්‍යාපන ලේකම් ධූරිය වෙනසක් වෙන්නේ නැහැ. ලොවෙත් නැහැ.